මේ විදිහට කණිබිඟු ජනපද ළඟ මැස්සෝ රංචු පියාඹන ඔයගොල්ලෝ දැකලා ඇති. මේක හේතු දෙකක් නිසා වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි පිටස්තර කණිබිඟු ජනපදයකින් මේ ජනපදයට සිද්ධ වෙන ආක්‍රමණයක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි පිරිමි කණෙයි මැස්සෝ මේ විදිහට අලුතින් රැජිනිව ඇති වෙන කාලවල ඒ ජනපද ආශ්‍රිතව මේ විදිහට සමූහ වශයෙන් පියාඹනවා දකින්න පුළුවන්. ඉතින් මේක ආක්‍රමණයක් කියලා හිතුවොත් එහෙම අපි බැලුවොත් එහෙම ආක්‍රමණයක් නම් මෙන්න මෙතන බිම මේ වෙනකොට මැස්සෝ මැරිලා වැටලා ඉන්න ඕනේ. මොකද මැස්සෝ දෙන්න දුවන්ද සටන් වලින් මැරිලා වැටෙනවා. හැබැයි අපිට එහෙම දකින්න නෑ. ඒ නිසා මේක ගොඩක් වෙලාවට ආක්‍රමණයක් නෙවෙයි. මේ පියාඹන්නේ පිරිමි කණෙයි මැස්සෝ. මේගොල්ලෝ ඇත්තටම පැණි වාරයකදී එහෙම නැත්නම් අලුතෙන් කන්‍යා රැජිනු ඇති වෙන කාලවලදී මේ විදිහට සමූහ වශයෙන් පියාඹනවා. මේගොල්ලන්ගේ ශරීරයේ වර්ණය බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් කණේ මැස්සෝ ටිකක් තද කළු පාටයි වැඩකාර කණේ මැස්සෝ. හැබැයි මේගොල්ලෝ ලා පාටයි බඩ සුදු පාටට කහ පාටට හුරු ගතියක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ විදිහට අලුතෙන් රැජිනිව හදන කාලවලදී කන්‍යා රැජිනියන් සමග එකතු වීම සඳහා තමයි ජනපද වලින් මේගොල්ලන්ව බෝ කරන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ එහෙම එකතු වෙන සත්තු අතර මැරෙනවා. ඉතුරු වෙන පිරිමි කණේ මැස්සෝ ටික ජනපදයේ අතහැරලා යනවා. මේගොල්ලෝ පරාග රැස් කිරීම, පැණි රැස් කිරීම වගේ ඒවා කටයුතු කරන්නේ නැහැ. මේගොල්ලෝ ඇත්තටම වර්ගයාභෝ කිරීම සඳහා පමණයි ජනපද වලින් පිරිමි කණේ මැස්සෝ ඇති කිරීම සිදු කරන්නේ.